අකුසල් සිඳීම ගැන ප්‍රශ්නය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණිසේක්ද? නැතහොත් අකුසලයන් ඉතිරිව තිබියදී සර්වඥ බවට පැමිණිසේක්ද? මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පත් වූසේක. භාග්‍යවතුන් වහන්සේට ඉතිරි වූ අකුසල් නැත්තේය. ස්වාමීනි, කිම තථාගතයන් වහන්සේගේ කයෙහි දුක් වේදනා නූපන් විරුද? එසේය මහරජාණෙනි. රජගහ නුවරදී භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. එමෙන්ම ලෝහිත පක්ඛන්දිකා නම් රෝගයද උපන්නේය. උන්වහන්සේගේ කයෙහි දොස් කිපී ජීවක වෛද්‍යවරයා විසින් විරේක කරන ලද්දේය. වාතාබාධයක් හටගෙන උපස්ථායක තෙරුන් වහන්සේ විසින් උණු පැන් සොයා දෙන ලද්දේය. ඉදින් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණිසේක් නම් යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ පාදය කල්පතුරකින් තුවාල වූයේය, ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳුනේය යන වචනයක් ඇද්ද? එය බොරුවකි. ඉදින් තථාගතයන් වහන්සේගේ පාදය ගල්පතුරකින් තුවාල වූයේ නම් ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳුනේ නම් එකරුණින් තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණිසේක් යන වචනය බොරුවක් වෙයි. ස්වාමීනි, කර්මයෙන් තොරව විඳීමක් නැත. ඒ සියලු විඳීම් කර්මය මූලික කොටගෙන ඇත්තේය. එය කර්මයෙන්ම විඳී. මෙයත් උබතෝ කෝටික ප්‍රශ්නයකි. ඔබ වහන්සේ වෙත පැමිණියේය. ඔබ වහන්සේ විසින් එය සංසිඳ විය යුත්තේය. මහරජාණෙනි, ඒ විඳිය යුතු සියල්ල කර්මය මුල් වූයේ නොවේ. මහරජාණෙනි, යම් කරුණකින් බොහෝ සත්වයෝ වේදනාව විඳිත් නම් අට කරුණකින් වේදනාව උපදිති. ඒ කවර කරුණු අටක්ද යත්? මහරජාණෙනි, මෙහිලා ඇතැම් විඳීම් වාතය කිපීමෙන් හටගන්නේ වෙයි. ඇතැම් විඳීම් පිත කිපීමෙන් හටගන්නේ වෙයි. ඇතැම් විඳීම් සෙම කිපීමෙන් හටගන්නේ වෙයි. ඇතැම් විඳීම් වාපිත් සෙම් තුනම කිපීමෙන් හටගන්නේ වෙයි. ඇතැම් විඳීම් ඍතු විපර්යාසයෙන් හටගන්නේ වෙයි. ඇතැම් විඳීම් විෂම පරිහාරයෙන් හටගන්නේ වෙයි. ඇතැම් විඳීම් උපක්‍රමයෙන් හටගන්නේ වෙයි. මහරජාණෙනි, ඇතැම් විඳීම් කර්ම විපාකයෙන් හටගන්නේ වෙයි. මහරජාණෙනි, මේ කරුණු අටෙන් බොහෝ සත්වයෝ වේදනා විඳිති. එහිලා යම් ඒ පුද්ගලයෝ සත්වයන් කර්මයෙන්ම විඳවන්නේ යැයි කියත් නම් ඔවුහු මේ සත් කරුණෙන් විඳින පුද්ගලයන් බැහැර කරති. ඔවුන්ගේ ඒ වචනය බොරුය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, යමක් වාතයෙන්ද, යමක් පිතෙන්ද, යමක් සෙමින්ද, යමක් වාපිත් සෙමෙන්ද, යමක් ඍතු විපර්යාසයෙන්ද, යමක් විෂම පරිහාරයෙන්ද, යමක් උපක්‍රමයෙන්ද හටගන්නේ නම් ඒ සියල්ල කර්මයෙන්ම හටගන්නේය. ඒ සියල්ල කර්මයෙන්ම උපදින්නේය. ඉතින් මහරජාණෙනි, ඒ සියල්ල කර්මයෙන්ම හටගන්නා රෝගාබාධ නම් ඒවායෙහි කොටස් වශයෙන් ලකුණු පහළ නොවෙති. මහරජාණෙනි, වාතය කිපෙන විට දස අයුරකින් කිපෙයි. සීතලෙන්ද, උෂ්ණයෙන්ද, බඩගින්නෙන්ද, පිපාසයෙන්ද, බොහෝ කොට කෑමෙන්ද, සිටින තැනින්ද, අධික වීර්යෙන්ද, වේගවත් ගමනින්ද, උපක්‍රමයෙන්ද, කර්ම විපාකයෙන්ද වෙයි. එහිලා යම් ඒ කර්ම විපාකයේ හැර නව කරුණක් ඇද්ද? ඒවා අතීතයටත් අයත් නැත. අනාගතයටත් අයත් නැත. වර්තමාන භවයේහි උපදී. එහෙයින් සියලු විඳීම් කර්මයෙන් හටගන්නේ යයි
නොකිව යුත්තේය. මහරජාණෙනි, පිත කිපෙන විට 3 අයුරකින් කිපේ. සීතලෙන්, උෂ්ණයෙන් හා විෂම භෝජනයෙන්ය. මහරජාණෙනි, සෙම කිපෙන විට 3 අයුරකින් කිපේ. සීතලෙන්, උෂ්ණයෙන් හා ආහාර පානයෙන්ය. මහරජාණෙනි, යම් වාතයක්, යම් පිතක්, යම් සෙමක් ඇද්ද, ඒ කිපෙන දෙයින් කිපී මිශ්‍ර වී එක එක විඳීම් හටගනී. මහරජාණෙනි, ඍතු විපර්යාසයෙන් හටගන්නා විඳීම් ඒ ඍතු විපර්යාසයෙන්ම උපදී. මහරජාණෙනි, විෂම පැවැත්මෙන් හටගන්නා විඳීම් විෂම පැවැත්මෙන්ම උපදී. මහරජාණෙනි, උපක්‍රමයෙන් කෙරෙන විඳීම් ඇත්තේය. ක්‍රියා ඇත්තේය. කර්ම විපාක ඇත්තේය. කර්ම විපාකයෙන් හටගත් විඳීම් පෙර කරන ලද කර්මයෙන් උපදී. මහරජාණෙනි, මෙසේ කර්ම විපාකයෙන් හටගත් විඳීම් ඇත්තේ ස්වල්පයකි. බහුතරයක් අවශේෂ විඳීම්ය. එහිලා නුවණ නැත්තෝ සියල්ල කර්ම විපාකයෙන් හටගත්තේ යැයි අතිධාවනය කරති. බුද්ධ ඥානයෙන් විග්‍රහ කිරීමක් විනා කර්ම විපාකය විවරණය කරන්නට වෙන කෙකුට නොහැක්කේය. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්පතුරකින් තුවාල වූයේ යන යමක් ඇද්ද, එය වාතය කිපීමෙන් හටගත් වේදනාවක් නොවේ. පිත කිපීමෙන්ද නොවේ. සෙම කිපීමෙන්ද නොවේ. සන්නිපාතයෙන්ද නොවේ. ඍතු පරිණාමයෙන්ද නොවේ. විෂම පැවැත්මෙන්ද නොවේ. කර්ම විපාකයෙන්ද නොවේ. එය උපක්‍රමයෙන්මය. මහරජාණෙනි, දේවදත්ත බොහෝ ජාති ලක්ෂ ගණනක් තථාගතයන් වහන්සේ කෙරෙහි වෛර බැඳ පැමිණියේය. ඔහු ඒ බද්ධ වෛරයෙන් මහත් වූ ගලක්ගෙන මුදුනෙහි හෙළන්නෙමි මුදා හැරියේය. එකල්හි ගල් දෙකක් පැන නැගී තථාගතයන් වහන්සේ වෙත නොපැමිණී දේ වැළැක්වූවේය. ඒ ප්‍රහාරයෙන් බිඳී ගිය ගල්පතුරක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි වැදී ලේ සෙලවිය. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේ නම් මත්තෙහි අනික් වේදනාවක් නැත්තේය. මහරජාණෙනි, කුඹුරක් නිසරු නිසා හෝ නිසරු බීජයක් නිසා හෝ යහපත්සේ බීජයක් හට නොගන්නේය. එසේයින්ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේ නම් මත්තෙහි අනෙක් වේදනාවක් නැත්තේය. මහරජාණෙනි, කුසෙහි නපුරු බැවින් හෝ ආහාරයෙහි නපුරු බැවින් හෝ වැළඳූ දෙය විෂම බවට යන්නේය. එසේයින්ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේ නම් මත්තෙහි අනෙක් වේදනාවක් නැත්තේය. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ හට පෙර කර්මයෙන් හටගත් වේදනා නැත්තේය. විෂම පැවැත්මෙන් හටගත් වේදනා නැත්තේය. ඉතුරු කරුණින් භාග්‍යවතුන් වහන්සේට වේදනා උපදී. ඒ වේදනාවන් ගෙනුත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නට හැකියාවක් නැත්තේය. මහරජාණෙනි, මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කයෙහි ඉෂ්ට අනිෂ්ට සුභ අසුභ විඳීම් හටගනී. මහරජාණෙනි, අහස දෙසට දැමූ ගල් කැටය මහ පොළවට වැටේ. මහරජාණෙනි, ඒ ගල් කැටය මහ පොළොවට වැටෙන්නේ පෙර කළ කර්මයක් නිසාද? නැත ස්වාමීනි. ස්වාමීනි, යම් හේතුවකින් මහා පෘථුවිය කුසල අකුසල විපාක විඳී නම් එබඳු හේතුවක් මහා පෘථුවියට නැත්තේය. ස්වාමීනි, වර්තමානයේහි කර්මයක් නැති හේතුවෙන් ඒ ගල් කැටය මහා පෘථුවියට වැටේ. මහරජාණෙනි, මහා පෘථුවිය යම්සේද තථාගතයන් වහන්සේ දත යුත්තේ එසේය. පෙර කර්මයෙන් නොකරන ලද ගල් කැටය මහා පෘථුවියට වැටෙන්නේ යම්සේද, එසේම තථාගතයන් වහන්සේ පෙර නොකරන ලද කර්ම ඇත්තේ ඒ ගල්පතුර පාදයෙහි වැදුනේය.
මහරජාණෙනි, මිනිසුන් මේ මහා පෘථිවිය බිඳිති, සාරති. එනමුත් මහරජාණෙනි, ඒ මිනිස්සු පෙර කරන ලද කර්මයකින් මහා පොළොව බිඳිත්ද, සාරද්ද? නැත ස්වාමීනි. එසේයින්ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේ පෙර නොකරන ලද කර්ම ඇත්තේ ඒ ගල්පතුර පාදයෙහි වැදුනේය. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේට යම් ලෝහිත පක්ඛන්දිකා රෝගය උපන්නේද, ඒ ආබාධයත් පෙර කරන ලද කර්මයකින් නූපන්නේය. වාපිත්සෙන් කිපීමෙන්ම උපන්නේය. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේට යම්කිසි කායික රෝගාබාධයෝ උපන්නාහු නම් ඒවා කර්ම විපාකයෙන් උපන්නාහු නොවෙති. ඒ අනිත් කරුණු සයින් උපන්නාහු වෙති. මහරජාණෙනි, දේවාති දේව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් සංයුක්ත නිකායෙහිලා මෝලිය සීවකයන් හට මේ වෙය්‍යාකරණය වදාරන ලද්දේය. සීවකයිනි, පිත කිපීමෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. යම්සේ පිත කිපීමෙහි මෙහි ඇතැම් වේදනා උපදින්නේ යන මේ කරුණ සීවකේනි තමාත් දත යුත්තේය. සීවකේනි, එය ලෝකයෙහි සැබෑවක් බව සම්මතය. සීවකේනි, යම්සේ පිත කිපීමෙහි මෙහි ඇතැම් වේදනා උපදින්නේ යන මේ කරුණක් ඇද්ද, එහිලා යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු දේ කියති. මෙබඳු දෘෂ්ටි ගනිති. යම් මේ පුද්ගලයෙක් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා විඳීනම් ඒ සියල්ල පෙර කරන ලද කර්මය හේතුවෙන් වෙයි කියාය. තමන් දන්නා වූ යමක් ඇද්ද, එයද අතිධාවනය කරති. ලෝකෙහි සත්‍යයයි සම්මත යමක් ඇද්ද, එයද අතිධාවනය කරති. එහෙයින් ඒ මතවාදයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරු යයි පවසමි. සීවකේනි, සෙම කිපීමෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. පෙය්‍යාල. සීවකේනි, වාතය කිපීමෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. පෙය්‍යාල. සීවකේනි, තුන්දොස් කිපීමෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. පෙය්‍යාල. සීවකේනි, විෂම පැවැත්මෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. පෙය්‍යාල. සීවකේනි, උපක්‍රමයෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. පෙය්‍යාල. සීවකේනි, කර්ම විපාකයෙනුත් මෙහි ඇතැම් වේදනාවන් උපදී. යම්සේ කර්ම විපාකයෙන් මෙහි ඇතැම් වේදනා උපදින්නේ යන මේ කරුණ සීවකේනි තමා දත යුත්තේය. සීවකේනි, එය ලෝකයෙහි සැබෑවක් බව සම්මතය. සීවකේනි, යම්සේ කර්ම විපාකයෙන් මෙහි ඇතැම් වේදනා උපදින්නේ යන මේ කරුණක් ඇද්ද, එහිලා යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු දේ කියති. මෙබඳු දෘෂ්ටි ගනිති. යම් මේ පුරුෂ පුද්ගලයෙක් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා විඳීනම් ඒ සියල්ල පෙර කරන ලද කර්මයේ හේතුවෙන් වෙයි කියාය. තමන් දන්නා වූ යමක් ඇද්ද, එයද අතිධාවනය කරති. ලෝකයෙහි සත්‍යයි සම්මත යමක් ඇද්ද, එයද අතිධාවනය කරති. එහෙයින් ඒ මතවාදයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරු යයි පවසමි. මෙසේ මහරජාණෙනි, සියලු වේදනා කර්ම විපාකයෙන් හටගන්නේ නැත. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු අකුසලයන් දවා සර්වඥ බවට පත් වූ සේකැයි මේ කරුණ මෙසේම දරුණු මැනව. ස්වාමීනි, යහපති නාගසේනයන් වහන්ස, මෙය ඒ අයුරින්ම පිළිගනිමි. අකුසල් සිඳීම ගැන 8 වෙනි ප්‍රශ්නය නිමා විය. තවදුරටත් කළ යුතු දේ ගැන ප්‍රශ්නය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේලා මෙසේ පවසන්නෝය. තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල බෝධි මූලයේදීම පිරිපුන් කරන ලද්දේය. තථාගතයන් වහන්සේ විසින්
තවදුරටත් කළ යුතු දෙයක් නැත්තේය. කළ යුතු දෙහි නැවත නැවත කිරීමක්ද නැත්තේය යනුවෙනි. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද? ඒ සියල්ල බෝධි මූලයේදීම පිරිපුන් කරන ලද්දේ නම්, තථාගතයන් වහන්සේ විසින් තවදුරටත් කළ යුතු දෙයක් නැතිනම්, කළ යුතු දෙහි නැවත නැවත කිරීමක්ද නැත්නම්, යම් කරුණකින් තථාගතයන් වහන්සේ 3 මාසයක් හුදකලාවෙහි භාවනාවෙන් සිටින සේකැයි යන වචනයක් ඇද්ද? එය බොරුවකි. ඉදින් තථාගතයන් වහන්සේ 3 මාසයක් භාවනාවෙන් හුදකලාවෙහි සිටිත්නම්, යම් කරුණකින් තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද? ඒ සියල්ල බෝධි මූලයේදීම පිරිපුන් කරන ලද්දේ යන වචනයක් ඇද්ද? එය බොරුවක් වෙයි. කළ යුත්ත කරන ලද්දහුට හුදකලාවෙහි භාවනා කිරීමක් නැත්තේය. කළ යුත්ත ඇත්තහුටම හුදකලාවෙහි භාවනා කිරීම ඇත්තේය. යම්සේ රෝගාබාධයක් ඇති කලහිම බෙහෙතින් කළ යුතු දේ ඇත්තේය. රෝගාබාධ නැති කලහි බෙහෙතකින් කුමක් කරන්නටද? බඩගින්න ඇත්තහුටම භෝජනයෙන් කළ යුතු දේ ඇත්තේය. කුස පිරී ගිය කෙනෙකුට භෝජනයෙන් කුමක් කරන්නටද? ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එසේයින්ම කළ යුත්ත කරන ලද්දහුට හුදකලාවෙහි භාවනා කිරීමක් නැත්තේය. කළ යුත්ත ඇත්තහුටම හුදකලාවෙහි භාවනා කිරීම ඇත්තේය. මෙයත් උබතෝ කෝටික ප්‍රශ්නයකි. එය ඔබ වහන්සේ වෙත පැමිණියේය. ඔබ වහන්සේ විසින් එය සංසිඳිවිය යුත්තේය. මහරජාණෙනි, තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද? ඒ සියල්ල බෝධි මූලයේදීම පිරිපුන් කරන ලද්දේය. තථාගතයන් වහන්සේ විසින් තව දුරටත් කළ යුතු දෙයක් නැත්තේය. කළ යුතු දෙහි නැවත නැවත කිරීමක්ද නැත්තේය. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේත් 3 මාසයක් හුදකලාවෙහි භාවනාවෙන් වැඩ සිටිනසේක. මහරජාණෙනි, හුදකලා භාවනාවෙහි බොහෝ ගුණ ඇත්තේය. සියලු තථාගතයන් වහන්සේලා හුදකලාවෙහි භාවනා කොටම සර්වඥ බවට පත් වූසේක. උන්වහන්සේලා යහපත්ව කරන ලද ගුණ සිහි කරනසේක. හුදකලාවෙහි භාවනාව සේවනය කරති. මහරජාණෙනි, යම්සේ පුරුෂයෙක් රජු සමීපෙහි වරප්‍රසාද ලැබ, භෝග සම්පත් ලැබ, එය මැනවින් කරන ලද ගුණ සිහි කරමින් නැවත නැවත රජු කරා උපස්ථානය පිණිස එයි. එහෙයින්ම මහරජාණෙනි, සියලු තථාගතයන් වහන්සේලා හුදකලාවෙහි භාවනා කොටම සර්වඥ බවට පත් වූසේක. උන්වහන්සේලා යහපත්ව කරන ලද ගුණ සිහි කරනසේක්. හුදකලාවෙහි භාවනාව සේවනය කරති. මහරජාණෙනි, යම්සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පත් වූයේ, බොහෝ ගිලන් වූයේ, වෛද්‍යවරයෙකු සේවනය කොට සුවයට පත්වෙයිද, ඒ මැනවින් කරන ලද ගුණ සිහි කරමින් නැවත නැවත ඒ වෛද්‍යවරයා සේවනය කරයි. එසේයින්ම මහරජාණෙනි, සියලු තථාගතයන් වහන්සේලා හුදකලාවෙහි භාවනා කොටම සර්වඥ බවට පත් වූසේක. උන්වහන්සේලා යහපත්ව කරන ලද ගුණ සිහි කරනසේක්. හුදකලාවෙහි භාවනාව සේවනය කරති. මහරජාණෙනි, යම් ගුණයන් සිහි කරනසේක් තථාගතයන් වහන්සේලා හුදකලාවෙහි භාවනා සේවනය කරද්ද, හුදකලා භාවනාවෙහි මේ ගුණ 28ක් ඇත්තේය. ඒ කවර 28 ගුණයක්ද යත්? මහරජාණෙනි, මෙහිලා හුදකලාව භාවනා කරන්නාගේ ඒ හුදකලා භාවනාව තමාව රකි. ආයුෂ වැඩෙයි. කායික මානසික බලය දෙයි. වැරදි පුරුදු වසා දමයි. අයස දුරු කරයි. යස පිරිවර පමුණුවයි. කුසල් දහම්හි නොඇලීම දුරු කරයි. කුසල් දහම්හි ඇලීම උපදවා දෙයි.
බය දුරු කරයි. විශාරද බවට පත් කරයි. කුසීතකම දුරු කරයි. වීරිය උපදවා දෙයි. රාගය බැහැර කරයි. ද්වේෂය බැහැර කරයි. මෝහය බැහැර කරයි. මාන්නය නසා දමයි. අකුසල විතර්කයන් මැඩලයි. සිත එක අරමුණකට යොමු කරවයි. මනස පිනවයි. සතුට දනවයි. ගෞරවය ඇති කරවයි. ලාභ උපදවයි. ලෝකයාගේ වන්දනාවට පාත්‍ර වෙයි. චිත්ත ප්‍රීතියට පමුණුවයි. ප්‍රමුදිත බව ඇති කරවයි. සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වා දෙයි. භවයන්හි ප්‍රතිසන්දිය නසා දමයි. සියලු ශ්‍රමණ ගුණ ලබා දෙයි. මහරජාණෙනි, යම් ගුණයන් සිහි කරනසේක් තථාගතයන් වහන්සේලා හුදකලාවෙහි භාවනාව සේවනය කරද්ද හුදකලා භාවනාවෙහි මේ ඒ 8 ගුණයන් ඇත්තේය. එමෙන්ම මහරජාණෙනි, තථාගතයන් වහන්සේලා සම්පූර්ණ වූ සංකල්ප ඇතිව ශාන්ත සුඛ සමාපත්තියන්හි ඇලෙමින් එය වළඳනු කැමැතිව හුදකලා භාවනාව සේවනය කරනසේක්. මහරජාණෙනි, තථාගතයන් වහන්සේලා සිව් කරුණක් නිසා හුදකලා භාවනාව සේවනය කරනසේක්. ඒ කවර සිව් කරුණක්ද යත් මහරජාණෙනි, තථාගතයන් වහන්සේලා පහසු විහරණය පිණිසත් හුදකලා භාවනාව සේවනය කරනසේක. තථාගතයන් වහන්සේලා අනවද්‍ය ගුණ බහුල බැවිනුත් හුදකලා භාවනාව සේවනය කරනසේක. තථාගතයන් වහන්සේලා සම්පූර්ණ වූ ආර්ය මාර්ග ඇති බැවිනුත් හුදකලා භාවනාව සේවනය කරනසේක. තථාගතයන් වහන්සේලා සියලු බුදුවරයන් වහන්සේලාගේ ස්තුති ප්‍රශංසා වර්ණනාවට බඳුන් වූ බැවිනුත් හුදකලා භාවනාව සේවනය කරනසේක. මහරජාණෙනි, මේ සිව් කරුණ හේතුවෙන් තථාගතයන් වහන්සේලා හුදකලා භාවනාව සේවනය කරති. මෙසේ මහරජාණෙනි, තථාගතයන් වහන්සේ විසින් කළ යුතු යම් කිසිවක් ඇද්ද? ඒ සියල්ල බෝධි මූලයේදීම පරිපූර්ණ කරන ලදී. තථාගතයන් වහන්සේ විසින් තවදුරටත් කළ යුතු දෙයක් නැත්තේය. කළ යුතු දෙහි නැවත නැවත කිරීමක්ද නැත්තේය. යහපති ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මේ කරුණ ඒ ආයුරින් මම පිළිගනිමි. තවදුරටත් කළ යුතු දේ ගැන 9 වැනි ප්‍රශ්නය නිමා විය. ඊර්තිඵල දැක්වීම ගැන ප්‍රශ්නය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේය. ආනන්දේනි, තථාගතයන් තුළ සතරක් වූ ඊර්තිපාදයෝ දියුණු කොට, බහුලව ප්‍රගුණ කොට, යානයක් මෙන් කොට, සිටින තැනක් මෙන් කොට, සම්පූර්ණ කොට, හොඳින් ප්‍රගුණ කොට, හොඳින් අරඹන ලදුව ඇත්තේ යහුය. ආනන්දේනි, ඒ තථාගතයන්ෝ කැමතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටිය හැක්කාහුය යනුවෙනි. නැවතත් මෙසේත් වදාරන ලද්දේය. මෙයින් 3 මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහුය යනුවෙනි. ඉදින් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ආනන්දේනි, තථාගතයන් තුළ සතරක් වූ ඊර්තිපාදයෝ දියුණු කොට, බහුල කොට, ප්‍රගුණ කොට, යානයක් මෙන් කොට, සිටින තැනක් මෙන් කොට, සම්පූර්ණ කොට, හොඳින් ප්‍රගුණ කොට, හොඳින් අරඹන ලදුව ඇත්තාහුය. ආනන්දේනි, ඒ තථාගතයන්ෝ කැමතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටිය හැක්කාහුය යන්න භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද්දේද? යම් කරුණකින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද මෙයින් 3 මාසයක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහුය
යන යම් වචනයක් ඇද්ද ඒ බොරුවක් වෙයි. ඉදින් තථාගතයන් වහන්සේ විසින් මෙයින් 3 මාසයක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහුය යන්න වදාරන ලද්දේද යම් කරුණකින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ආනන්දේනි තථාගතයන් තුල සතරක් වූ ඉර්ධිපාදයෝ දියුණු කොට බහුලව ප්‍රගුණ කොට යානයක් මෙන් කොට සිටින තැනක් මෙන් කොට සම්පූර්ණ කොට හොඳින් ප්‍රගුණ කොට හොඳින් අරපන ලදුව ඇත්තාහුය. ආනන්දේනි ඒ තථාගතයන්ෝ කැමැතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටිය හැක්කාහුය යන යම් වචනයක් ඇද්ද එය බොරුවක් වෙයි. තථාගතයන් වහන්සේලාගේ අස්ථානෙහි ගර්ජනාවක් නැත්තේය. භාග්‍යවත් බුදුවරු හිස් වචන නැත්තෝය. සත්‍ය වචන ඇත්තෝය. දෙපරිදි වන වචන නැත්තෝය. මෙයත් උබතෝ කෝටික ප්‍රශ්නයකි. ගැඹුරු වූ ඊතා සියුම් වූ කල්පනාවට දුෂ්කර වූ ප්‍රශ්නයකි. ඒ ඔබ වහන්සේ වෙත පැමිණියේය. මේ දෘෂ්ටි ජාලය බින්ද මැනව. ඒකාන්ත කොට තැබුව මැනව. පරවාදයන් බින්ද මැනුව. මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්දේනි තථාගතයන් තුල සතරක් වූ ඉර්ධිපාදයෝ දියුණු කොට බහුලව ප්‍රගුණ කොට යානයක් මෙන් කොට සිටින තැනක් මෙන් කොට සම්පූර්ණ කොට හොඳින් ප්‍රගුණ කොට හොඳින් අරඹන ලදුව ඇත්තාහුය. ආනන්දේනි ඒ තථාගතයන්ෝ කැමැතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටිය හැක්කාහුය යන මෙය වදාරන ලද්දේමය. නැවතත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයින් 3 මාසයක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවන් පාන්නාහුය යනුවෙනුත් වදාරන ලද්දේමය. මහරජාණෙනි රජෙකුට ශීඝ්‍ර ගමන් ඇති සුළඟබදු ජවයේ ඇති ආජානීය අශ්වයෙක් සිටි. රජතෙමේ ඒ අශ්වයාගේ ජව බලය වර්ණනා කරමින් නිගම ජනපද වාසීන් සේනාබටයින් බ්‍රාහ්මණ ගෘහපතියන් අමාත්‍යයන් මැද මෙසේ කියයි. භවත මගේ මේ උතුම් අශ්වයා කැමැති වන්නේ නම් සැනකින් සාගර ජලය සීමා කොට ඇති මහා පෘථිවියෙහි හැසිර එහි පැමිණෙන්නේය යනුවෙනි. එනමුත් ඒ පිරිස මැද ඒ අශ්වයාගේ ජවගතිය නොපෙන්වයි. ඒ අශ්වයා තුළ ජවයේ ඇත්තේමය. ඔහු සැනකින් සාගරයේ සීමා කොට ඇති මහා පෘථිවිය වටා දිවගොස් එන්නට සමර්ථ වෙයි. එසේයින්ම මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේගේ තමන් වහන්සේගේ 이르දි බලය වර්ණනා කරමින් මෙසේ වදාළසේක. එයත් ත්‍රිවිද්‍යාලාභී ෂඩ්අභිඥාලාභී අරහත් වූ නිර්මල ශීනාශ්‍රවයන් වහන්සේලාත් දෙවි මිනිසුනුත් මැදෙහි වැඩහිඳ ආනන්දේනි තථාගතයන් තුල සතරක් වූ ඉර්ධිපාදයෝ දියුණු කොට බහුලව ප්‍රගුණ කොට යානයක් මෙන් කොට සිටින තැනක් මෙන් කොට සම්පූර්ණ කොට හොඳින් ප්‍රගුණ කොට හොඳින් අරඹන ලදුව ඇත්තාහුය. ආනන්දේනි ඒ තථාගතයන්ෝ කැමැතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙන් හෝ සිටිය හැක්කාහුය යන්න වදාරන ලද්දකි. මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ තුල ඒ 이르දි බලය විද්‍යමානව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ 이르දි බලයෙන් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ වැඩ සිටින්නට සමර්ථ වනසේක. එනමුදු භාග්‍යවතුන් වහන්සේ ඒ 이르දි බලය ඒ පිරිස ඉදිරියේහි නොදැක්වූසේක. මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේට සියලු භවයන්ගෙන් ප්‍රයෝජනයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු භවයෝ ගරහන ලද්දාහුය. මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණත් වදාරන ලද්දේය. මහණෙනි අල්ප මාත්‍ර වූත් අසුචිය දුර්ගන්ධයෙන් යුක්ත වේමය. එසේයින්ම මහණෙනි මම යටත් පිරිසෙයින් අසුරු සැනක් ගසනා මොහොතකටවත් අල්ප මාත්‍ර වූත් භවයක් වර්ණනා නොකරමි. මහරජාණෙනි භාග්‍යවතුන් වහන්සේ සියලු භවයන් සියලු ගති
සියලු යෝනි අසූචි සමකොට දැක 이르දි බල නිසා භවයන්හි චන්දරාගය ඇති කරගන්නාසේක්ද? නැත ස්වාමීනි. එසේ වීනම් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ 이르දි බලය වර්ණනා කරමින් මෙබඳු වූ බුදුරජාණන් වහන්සේලාගේ සිංහනාදයක් නාද කළසේක. යහපති ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ කරුණ මම එසේම පිළිගනිමි. 이르දි බල දැක්වීම ගැන දසවැනි ප්‍රශ්නය නිමා විය.